කේ. නැද්ද කියලා කියන්නේ. හරි? ඇස්නේ. මේ බලන්න මේ කවුද ඉන්නේ මේ කවුද ඉන්නේ? ඈ? මේ නැද්ද කියලා කියන්න ඕනේ. මේ කවුද ඉන්නේ? මේ ඕන නැද්ද කියලා කියන්න අර තෑගි ගොඩක් ගෙන තියෙනවා අපි තියෙනවා. මේ කො රස්නේ මේ ආයන්න මේ අම්මා කියන්න මේ ආයන්න මේ රස්නි පුතා සුදුවා මම බබා තියානේ මේ අම්මා කවුද ඉන්නේ අයන්න කිව්වොත් දෙනවා පැන්සල් දෙනවා අයන්න කිය අම්මා කියන්න රස්නි ලස්සන යෝන් කියනවා මේ ඔක්කොම ඉන්නවා ෆොටෝ තාත්තෙන් බලන්න ඕනක් ඉන්න ඔන්න කියනවා රස්නි කො කියන්නේ එන්නකෝ කියන්න මණික කො කියන්න මණික අයන්න කියන්නේ කිව්වා අම්මා කියන්න. මේ අම්මා කියන්නේ මේ ලස්සන අම්මා මේ අනිත් කෙනාට ඔක්කොම කියවනේ. රස්නි දන්නවා අර චූටි අක්කත් එක්ක කියන්නේ. මේ පැන්සල් දෙනවා අපි ලියමු අපි ආයන්න ලියමු රස්නි අපි ආයන්න ලියමුකෝ ඔන්න ලියනවා ලස්සනට එකක් කරක් අන්න හරි මොකද්ද ලිව්වේ මේ පුතා රස්නි කියන්නකෝ මේ මැනික ඇන්ටි බොනවද තෑගි ඔය කියන අර පුතේ තෑගි කියන්නේ තෑගි ගෙනලා අයන්න කියන්නලු යට අයන්න පාට කරන්න දෙන්න අපි අයන්න ලියමුද? ඒක නම් හොඳයි ඔන්න මේ බබා දැන් ඉස්කෝලේ යන්න අකුරු කියන්න අපි කියන්න ඕනේ මොතනිකුත් කියනවා අපි ඒ අරගෙන යන්න අපි අයන්න කියන්න ඕනේ මේ එන්න මේ. කො කියන්නේ පුතා එකපාරක් කියන මිනික සුදුවන්නේ මේක කියන වස්තු මේ බලන්න ජානියක් අද ඉන්න පුතාට මේ අපි ඒක දාගෙන ඉස්කෝලේ යමු. ඒතකොට අයන්න කියන්න ඕනේ. ආද? ඈ? කොයි බලන්න අපි අයන්න කියමු. ඉස්කෝලේ යන්න. බෑග් එක ඔව් දාගෙන බෑග් එක දාගෙන අතුරු බෝතල් අරගෙන යන්න. ජානියක් අද යන්න. අනිත් අයන්න කියන්නේ ඒක ගන්න කියන්නේ. ඔව්. මොකද මානක කොකුල. අපු දැන් ලේසි විදියට අපේ පැන්සල් වල ආයක දෙනක අයන්න කියන්නේ. අයන්න කියන්නේ. කියන්න පුතා. කපාරක් කියමු අපි රස්නේ. බලන්න ජානියක් ගොඩ තෑග් දිනා. අස්සල යන්නේ. ඒක ගොඩක් කියන්නේ සත්තු කොයි මේක අයන්න කියන්න ඕනේ ඉස්කෝලේ යන්න නැත්නම් අපි ඉස්කෝලේ කොහොම මේ වාක් කියලා ඉරන්නේ අයියෝ හරි අයන්න කියන්න හරිද? කියන්න ඕනේ වෙන්නේ මේ මොකද්ද මේ කියන්නේ කො මේ අපි මේක බලමු මේ ඇටි මේක උඩ ලියන්න කොටස්නි දැම්ම දුන්නේ අපරාධ වැඩ වැඩි තමන්නේ මොනවද කරන්න ගණ්ඩව ගත්තන හරි ඒව දෙන්නේ කමන්නේ ඉතින් කොහොමද කරන්න කමන්නේ ඉතින් මොනවද වැඩක් වෙන්නේ ගැටලුවන අපි අකුරු කියවනවනේ නේද ටස්නි ඔයා ළඟට වෙලා අතින් අල්ලලා ලියවන්න. එහෙම තියා සුදුවම ලියමුනේ අපි අකුරු ලියමු. අක්කිත් එක්ක ලියන්නකෝ. අක්ක එක ලියනවද මේ දෙවෙනියක් එක්ක අපි පාඩයක් එක්ක වාව් කොහොමම ලියමු. ලියලා කියන්න. අපි අකුරු ලියමු අකුරු ලියවන්න එයා මොනවද? දාපුනේ දාපු අපි අයන්න ලියමුකෝ කොයින්ද සුදුවන්නේ ලස්සනයි අයියයි. අපි අම්මා ළඟින් අයන්න ලියමු අපරාද අල්ලගන්න අපේ අසල අල්ලගන්න ඔන්න අපි ටස්නිත් එක්ක ලස්සන අකුරු ලියමු ඇන්ටිත් එක්ක අලි ලියන ඔය ලියන්නේ අයි නැත්තනයි අද කොකෝ කපාට
කුඹාට කහපට ගන්නවා. නිල් පාට. ඒක නිල් පාට එක බ්ලූ. ආමිත් එකක් කරන්නේ මොකද? අම්මා කියන්නේ අයන් ලියමු. ඈ? නැන්දිත් එක ලියන්න. නැන්දි එන්නකෝ. නැන්දි බලන්න. ටිස්ටි එක දාදේ මුටා. කවුද? ඒ මොකද යාට පෑන් පැන්සල් තිබෙන්නේ ගොඩක්. මෙතන ඌ අපි ලොක්ටි නෑනේ. එයා කියන්නේ දැන් චූටියක්වත් එක්ක චූටියක්වත් එක්ක ලියන්න. අපි දැන් ඉස්කෝලේ ගිහින් ඉන්නේ. හරිද? බෝතලේ. මේ බෝතලේ තර අපි ඉස්කෝලේ ගිහින් අකුරු ලියමු. බබා අසන්නේ ඉස්කෝලේ ගිහින් අකුරු ඉතින් දැන් අපි මේ අකුර කියන්න ඕනේ නේද? මේක මේ අපිට බෝදාන කියවලා වෙන්න එපා කියන්න නැත්තම්. ඇස්නි. අපි අකුරු ලියමු. ඉස්කෝලේ ගිහින් අපිත් එක ලියන්න. ලියමුද? අපිට අල්ලගන්න කියලා. මේ ඔය අන්තරද්ද මේ අකුරු ලියන්න. අපි ලියමුද? මේ කැමති පාටක් ගන්න. කෝ ගන්න පාටක්. බෝතලේ. ඒක බෝගොනේ එක ඉස්කෝලේ ගිහින් අපි මේකට පස්සේ බෝදාලා තමයි ඉස්කෝලේ බලන්න වෙනනම් සුදු මෙලින් අකුරු කියනක. සුදු. ඇස්නි. කොහොමද තාත්ති මේ අකුර කියන හෙන්න? ඈ? ඇස්නි. මේ කියන්නේ බබා දොයි බබා කියලා අම්මා දොයි බබා කියනවා. කියන්නකො පුතේ අකුර කිරියම් අහලම නෑ කියන්නකො අකුර. ඇස්නි ලස්සනට කියනවනේ. ඒක තමයි. චූටියක් කියන්නේ මොකද්ද චූටියක් මේ? ඩාගස්නික් කියන්නේ ආතරේ කියන්නේ ආයෙන්නේ ඔය පුතා කියනවා. අක්කා කියනවා කියලා මේ කවුද ඉන්නේ? අම්මා මේ අම්මා මේ අක්කා කියන්නකෝ. මේ ආච්චි තිනවා මේ ආච්චි කියනවා. ආච්චි දාන්නා මේක මොකක්ද ඇස්නේ? අපි කියන්නේ මේ ටස්නි ඔන්න චූටියක් ආ කියන්නේ ඔය චූටියක් ආ කියන්නේ. ටස්නි කියන්නේ චූටියක් කියන්නේ ටස්නි ෂෝ චූටියක් කියන්නේ ඕන් එතකොට පුතා කියන්නේ ඉංග්‍රීසි දෙමළ වචන ක්‍රියා කියන්නේ කියලා 1 2 3 උටන්නේ. මේ ලස්සන එකක් මේ ඇපල් තියෙනවා ඇපල් බලන්න ඇපල් බලන්න ඇපල් තියෙනවා එයාට අයිස් තියෙනවා හරි කියමු. කමල අපි මීට කියමු චූටියක් මෙන්න ඔන්න මන්ද චූටියක් කියනවා චූටියක් කියන්නේ මේ ඇස්නි මෙන්න ඒ ඇස්නි ඇස්නි කෝ ඇපල් මේ බෑග් එක අතට ලස්සන එකක් නේ ඉස්කෝලේ බෑග් එකක් තියෙනවා. ඔයාගේ බෑග් එක ලස්සනයි නේ චූටියක් බෑග් කියන්නේ D කෝ ඇස්නි බී සෝයි චූටියක් කියන්නේ ඇස්නි ෂෝ මේ ලස්සන බෑග් එකක් මේ ගමුනේ ඔය දෙමළ වචනේ දෙමළ වචනයක්. ඕ චූටියක් කියන්නේ චූටියක් කියවම් කියන්නේ ගාලිම තමයි එකට දාන්න ඕනේ. ඒ ලස්සන එකක් පෙන්නන්න උන්ට තමයි ඩක්කල් කියන්නේ. ඔව් මොකක් කරේ. මේ කුරුමිනියන්ට දානේ. ඊයන්ටද? කෝ චූටියක් කියන්නේ මේ අම්මා මේක ආනා චූටියක් දිනුම් චූටියක් හොඳයි. පුතත් හොඳයි. අපි පාට කරමු අම්මා ප්‍රශ්නේ හරි දැන් දෙන්න මුතු කිව්වා අම්පනේ අපිටනේ අම්කනන්නේ. 1 2 3 ඔව්. අම්ක තියෙන නිකන් කියනවා. ඒක කියමේ මෙන්න සිංහ එකයි ප්‍රශ්නේ මේ චූටියක් කියන්නේ සිංහ කියන එකයි කො එක හොඳ පුතා ඒ තමයි දැන් මෙයාලේ කියලා ඉතින් දැන් ලොකු දුවක් මේ කවුද? කරලා තියෙනවා හාව. ඔව්
චූටියක් කියන ආවා කියලා. හාවා. කවුද මේ? හාව කියන්නේ රැබිට්. රැබිට් කො ආවා. ඔයා පාට කරන්නේ කවුද? රස්නේ? හාවා. රස්නී. එයා යාගේ වැඩ. දැන් ඇති අක්ක චූටියක් කියන උට අපිට තාඩිය දැම කියව ගන්න. දැන්